හෙලෝ කොහමද ඔයාලට මගේ වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. කිලෝ එකේ චොක්ලට් කේක් එකක් තමයි මම මේ ඩෙකොරේට් කරගන්නේ. මම මේක ක්‍රම් කෝට් කරලා තිබ්බේ. මේ ෆයිනල් අයිසිං ලේයර් එක දාන්නේ. බ්ලැක් කලර් එක තමයි අපි යූස් කරේ. ඉතින් බ්ලැක් කලර් එක හදාගන්න හැටි මම ඔයාලට පොඩ්ඩක් කියන්නම්. normal butter icing එකට බ්ලැක් කලර් බිංදු 2-3ක් දාලා කොකෝ පවුඩර් ටිකක් ඇඩ් කරගන්න. එතකොට හරියට මේ වගේ ඩාර්ක් බ්ලැක් කලර් එකක් ගන්න පුළුවන්. නැත්නම් normal butter icing එකට බ්ලැක් කලරින් විතරක් එකතු කරොත් අපිට ඇෂ් කලර් එකක් තමයි එන්නේ. ඉතින් ඩාර්ක් වට ගන්න ඕන නම් කොකෝ පවුඩර් ටිකක් ඇඩ් කරගන්න. ඉතින් කේක් එක ඩෙකොරේට් කරගන්න මම මේ විදිහට black and gold color balls use කරා. ඒ වගේම කේක් එක පොඩ්ඩක් ෂයින් කරගන්න edible glitter powder එකක් මේ විදිහට උඩින් ඩස්ට් කරා. ඉතින් මේ කේක් එක කස්ටමර්යාගේ හස්බන්ඩ්ට තමයි අපිට කියලා හදව ගත්තේ. ඉතින් කස්ටමර් කිව්ව විදිහට එයාට ඕනි කිව්ව විදිහටම අපි කේක් එක හදලා දුන්නා. ඉතින් කස්ටමර්ගෙන් හොඳ ෆීඩ්බැක් එකක් තිබ්බා. එයාට කිව්ව විදිහටම අපි කේක් එක හදලා දුන්නා කියලා. ඉතින් මේ විදිහට non edible butterfliesලත් ඇඩ් කරා. ඒ වගේම කස්ටමර්ට ඕනේ වුණා මේ විදිහට gold candles ඇඩ් කරන්න. ඉතින් මේක තමයි final outlook එක කේක් එකේ. Thank you මගේ වීඩියෝ එක බලුවට. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.